හරි ළමයි. මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණයෙන්ම කරන්නේ 2026 අපේ රිවිෂන් පන්තිය වෙන විදිය ගැන දැනුවත් කිරීම ගන්න එක. හරිද? ඔයගොල්ලෝ දන්නවා ඇතින් අපි මෙච්චර කල් පන්ති කරේ ඔන්ලයින් විතරයි. හැබැයි අපි මේ අවුරුද්දේ එතනින් එහාට ගිහිල්ලා ෆිසිකල් පන්තියක් පටන් ගන්න තීරණය කරා. හරිද? ඔයගොල්ලන්ට ඒක හදලා පොඩි වීඩියෝ එකක් දැම්මනේ අලුත් ආයතන එක පොඩි වීඩියෝ එකක්. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. හැබැයි ඔයගොල්ලෝ දන්නේ නැහැ පන්තියේ තියෙන තැන කොහෙද කියලා. එහෙමනේ. පන්තිය තියෙන්නේ ළමයි හොරණ ටයිටන් ඇකඩමි එකේ. හරිද? හොරණ ටයිටන් ඇකඩමි එකේ. මේක ළමයි අලුතෙන් පටන් ගත්ත ළමයින්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් විදිහට සුව පහසු විදිහට හදපු ආයතනයක්. හරිද? ඔයගලන්ට ඇවිල්ලා ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. ඒක නිසාම තමයි මෙතෙන්ට ගියේ. හරිද? හොරණ ටයිටන් ඇකඩමි එක. උන්නෝක තමයි ළමයි අපේ ෆිසිකල් පන්ති තියෙන තැන. හරිද? එහෙම කියලා අපි ඔන්ලයින් පන්ති නවත්තන්නෙත් නෑ. හරිද? ඔන්ලයින් පන්තියත් එහෙම තියෙනවා. හරිද? දැන් උන්නෝක තමයි එතකොට ෆිසිකල් ක්ලාස් එක හොරණ ටයිටන් එකේ සහ ඔන්ලයින් එක අපේ සුපුරු විදිහට තියෙනවා. හරිද? ඉතින් අනිත් දේ තමයි පන්ති පටන් ගන්න දවස් ටිකයි වෙලාවලු. අපි ළමයි ඉස්සෙල්ලම 26 රිවිෂන් පන්තිය පටන් ගන්නේ ජනවාරි 10 වෙනිදා. ජනවාරි 10 සෙනසුරාදා. හරිද? තියෙන වෙලාව තමයි උදේ 8 ඉඳන් හවස 2 වෙනකම්. හරිද? උදේ 8 ඉඳන් හවස 2 වෙනකම්. මේක තමයි අපේ රිවිෂන් ටයිම් එක. දැන් එතකොට මේක ෆිසිකලි තියෙන හොරන් ටයිටන් එකේ ඔන්ලයින් සෙෂන් එකක් මේ වෙලාවමයි මේ පන්ති එහෙම්ම ලයිව් දෙනවා. හරිද? එතකොට ෆිසිකල් ඔන්ලයින් දෙකම මේ වෙලාව. හරිද? ෆිසිකල් ඔන්ලයින් දෙකම. හරිද? අපි පන්තිය ෆිසිකලි හොරන් ටයිටන් එකේ ගන්නවා. ඒක එහෙම ඔන්ලයින් දෙනවා. එතකොට ඔන්ලයින් ළමයිට සෙට්ලා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන මේ වෙලාව මේක තමයි මේ රිවිෂන් ටයිම් එක. හරිද? අපි මේකේ කරන්නේ ළමයි තුන්වෙනි පාඩම. හරිද? තුන්වෙනි පාඩම. ඉගෙන තමයි පටන් ගන්න රසායනික ගණනය. හරිද? රසායනික ගණන පාඩම තමයි මේක කරන්නේ. මේ පන්තියේ. හරිද? රසායනික ගණනය. මේ පාඩම තමයි මේ වෙලාවේ කරන්නේ. හරිද? හරි. ඊට අමතරව ළමයි අපි තව පන්තියක් කරනවා. හරිද? මේකෙම කොටසක් විදියට. හරිද? මේකෙම කොටසක් විදියට අපි තව වෙලාවක් දාලා තව පන්තියක් කරනවා. හරිද? ඒ පන්තිය පටන් ගන්න තමයි ජනවාරි 10 වෙනි දින. sorry. ජනවාරි 18 වෙනි දින. හරිද? ජනවාරි 18 වෙනි දින. ජනවාරි 18 වෙනි ඉරිදා දවස. ජනවාරි 18 වෙනි දින ඉස්සරහට යන පන්තියක්. හරිද? මේක තියෙන වෙලාව තමයි ළමයි රෑ 8 ඉඳන් රෑ 10 වෙනකම්. හරිද? රෑ 8 ඉඳන් රෑ 10 වෙනකම්. හරිද? මේ පන්තියේ අපි ඉස්සෙල්ලම කරන්නේ ළමයි පළවෙනි පාඩමෙන් තමයි පටන් ගන්න. හරිද? කියන්නේ පරමාණුක ව්‍යුහෙන් තමයි පන්තිය පටන් ගන්න. පරමාණු ව්‍යුහෙන් පටන් අරන් බන්ධනය පාඩම කරලා එමි ඉස්සරහට යනවා. හරිද? මේ පැය දෙකේ ටයිම් එක. හරිද? විශේෂත්වය තමයි ළමයි මේ පන්තිය කොතනවත් ෆිසිකල් නෑ සම්පූර්ණයෙන් ඔන්ලයින් විතරයි තියෙන්නේ. හරිද? ඒකත් YouTube එකේ විතරයි. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන විදිහට ඉගෙන ගන්න පුළුවන්. Tute PDF, Tute වල PDF ඔක්කොම group එකට දානවා. ඕන එක්කෙනෙක් සහභාගී වෙන්න පුළුවන්. YouTube එකේ විතරයි තියෙන්නේ. ෆිසිකලි කොහෙවත් නෑ. නොමිලේ සම්පූර්ණයෙන්. හරිද? මේකේ පටන් ගන්න පරමාණු ව්‍යුහය. හරිද? එතකොට දැන් මේ ටයිම් එකේ දැන් අපි පරමාණු ව්‍යුහේ පාඩම වගේ පාඩම් සාකච්ඡා කිරීමට අමතරව අපිට මොකක් හරි ප්‍රශ්න සාකච්ඡා කරන්න අපේ තව ඉස්සරහට යද්දී එක එක දේවල් හම්බ වෙනවනේ අපිට ප්‍රශ්න අපිට මොකක් හරි හදිසි දෙයක් සාකච්ඡා කරගන්න තියෙන ටයිම් එකක් මේක. හරිද? හරිනේ. ඔන්න ඕක තමයි ළමයි එතකොට අපේ රිවිෂන් ටයිම් ටික. හරිද? එතකොට සෙෂන් දෙකක් තියෙනවා. මේන් සෙෂන් එක සෙනසුරාදා 8 තියෙනවා පැය 6ක්. දෙවෙනි සෙෂන් එක පැය 2ක් තියෙනවා ඉරිදා. හරිනේ? රැට. එකක් මේක ෆිසිකල් ඔන්ලයින් දෙකම තියෙනවා. මේක ඔන්ලයින් විතරයි. හරිනේ? ඔන්න ඕක තමයි ළමයි අපේ මේන් රිවිෂන් එකේ ටයිම් ටික. හරිනේ? දැන් අපි දැන් රිවිෂන් එකේ අපි තියරි කියන්නේ ඔක්කොම මතක් කරගෙන ඉීමට අමතරව අපි පේපරුත් කරන්න බෑ. පේපර් පටන් ගන්න ළමයි පෙබරවාරි මාසේ ඉඳන්. හරිද? පෙබරවාරි මාසේ පළවෙනි සතියේ ඉඳන් ඔයගොල්ලන්ට හැම සතියෙම පේපර් එකක් හම්බ වෙනවා. හරිද? හැබැයි මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. මුලදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ ළමයි හැම සතියෙම MCQ එකක් විතරයි. මොකද අපි දන්නවා අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා පැය 6ක් විතර පේපර් එක තිබ්බම sorry පැය 5ක් මේ MCQ එක පැය 2යි ඒක පැය 3යි ඔය පැය 5 ළමයි පේපර් එක ලියන්නේ නැහැ MCQ එක ගහලා ගොඩක් ළමයි යනවා ඒක ලියන්නේ නැහැ. ඒ වැඩේ අසාර්ථකයි. මොකද ළමයි එක දිගට පැය 5ක් පේපර් ලියන්න කැමති නැහැ. ඒක ඉතින් විභාග දෙපාර්තමේන්තුවට තේරෙනවනේ. ඒකනේ දවස් දෙකකට පේපර් එක දාලා තියෙන්නේ. හරි?
ඒක නිසා අපි හිතුවා මුලදී ඔයගොල්ලන්ට දෙන්න MCQ එකක් විතරයි. හරිද? පෙබරවාරි ඉඳන් පටන් යන අපේ ක්ලාස් එකේ ඉස්සෙල්ලාම දෙන්න MCQ එකක් විතරයි. එතකොට ඔයගොල්ලන්ට අදාළ වෙලාවෙ ඇවිල්ලා පැයයක් අරගෙන MCQ එක ගහන්න තියෙනවා. හරිද? ඒක බලලා දෙනවා. ඊට පස්සේ ඒකේ පේපර් එක සාකච්ඡාව මම ඉරිදා දවසක ඔන්ලයින් කරනවා. හරිද? දැන් එතකොට ඒ පේපර් එක යන වෙලාව ගැන තාම දවස සහ වෙලාව මේ කන්ෆර්ම් කරලා නෑ. මම ඒක දැනුවත් කිරීම ඔයගොල්ලන්ට සම්පූර්ණ වෙන වීඩියෝ එකකින් දාන්න. හරිද? එතකොට පේපර් ක්ලාස් එක පටන් ගන්න පෙබරවාරි මාසේ ඉඳන්. හරිනේ? ඊට හැබැයි දැන් MCQ කිව්වට අපි මේ එසේ පේපර් එකකුත් දෙනවා මාසෙකට එකක් වගේ පස්සේ ඔක යද්දි වැඩි කරනවා. හරිද? ඉස්සෙල්ලා දැන් ඔයගොල්ලෝ රිදම් එකට ගන්න එපා. MCQ පේපර් එක ෆුල් සිලබස් MCQ පේපර් එකක් හම්බ වෙන ප්‍රශ්න 50ක ඊට අමතරව මාසෙකට එකක් එසේ පේපර් හම්බ වෙනවා. ඊට පස්සේ පොඩ්ඩ ඉස්සරහට යද්දි මාසෙකට දෙකක් කොහොම ගිහිල්ලා ෆුල් පේපර්ස් වලට අපි ගෙනියනවා. හරිද? දැන් එතකොට මේ පේපර් ක්ලාස් එකේ තියෙන ළමයි ෆිසිකල් ක්වොරන්ටයින් එකේ ෆිසිකලි තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට ඇවිල්ලා ලියන්න තියෙන්නේ. දැන් ඔන්ලයින් ළමයින්ට පේපර් එක ලැබෙන සලස්වන්න. හරිද? ෆිසිකලි ක්ලාස් එක තියෙන්නේ පේපර් එක ලියන්න පුළුවන් වෙන්නේ අපිට ක්වොරන්ටයින් එකේ. හරිද? එතකොට කොහොමද අපේ ෆුල් සැලැස්ම මේන් රිවිෂන් සෙෂන් එකක් තියෙන සෙන්සොර් වලින් පටන් ගන්න. ඊට අමතරව පැය දෙකක සෙෂන් එකක් තියෙන විරිද රැට සහ ඊට අමතරව පේපර් ක්ලාස් එක තියෙනවා පෙබරවාරි මාසේ ඉඳන් පටන් ගන්න. හරිද? ඕක තමයි අපේ රිවිෂන් 2026 රිවිෂන් සැලැස්ම. හරිද? හරි. ඊට අමතරව දැන් මම පොඩි දෙයක් කියන්න ඕන ඕගොල්ලන්ට. අර අපේ ගිය මාසේ මේ රටට වෙච්ච ගම් වතුර තත්ත්වය නිසා ළමයි සෙට් එකක් ඉන්නවා මේ වෙලාවේ ඉගෙන ගන්න තියා මුකුත් කරගන්න බැරුව. ඒ කියන්නේ ඉගෙන ගන්න මුකුත් මානසිකත්වයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. හරිද? එහෙම එක අපිට මේ ළමයින් අතාරින්න බෑනේ. මේ ළමයි කොහොම හරි ඉගෙනගෙන වැඩි කොට දාගන්න ඕන. ඒක නිසා ළමයි ඕගොල්ලන්ට පන්තියට සහභාගී වෙන්න ඕන නම් ඕගොල්ලන්ට තියෙන්නේ මැසේජ් එකක් දාන්න විතරයි. ඕගොල්ලන්ට එක්සෑම් එක වෙනකන් සම්පූර්ණයෙන්ම ටියුට් PDF ඔක්කොම දීලා පන්තිවල වීඩියෝ ඔක්කොම දීලා මේ ඉගෙන ගන්න විදිහට වැඩේ සෙට් කරලා දෙන්නම්. කිසිම මුදලක් එපා සම්පූර්ණයෙන්ම නොවේ. හරිද? ඕගොල්ලන්ට තියන්නේ මැසේජ් එකක් දාලා කියන්න විතරයි. එක්සෑම් එක වෙනකන් ඕගොල්ලන්ව බලා ගන්නම් 7-5ක්වත් එපා. හරිනේ? අන්න ඒ ළමයින්ට කියන්න තියෙන එච්චරයි. හරිනේ? මැසේජ් එකක් දාන්න. පන්තිට සහභාගී වෙන්න මැසේජ් එකක් දාන්න සම්පූර්ණයෙන්ම නොමිලේ අපි ඕගොල්ලන්ට උගන්වන එක බලා ගන්න. හරිනේ? හරි. ඔන්න ඕක තමයි ළමයි එතකොට මට කියන්න ඕනුනේ. ඕක තමයි අපේ 2026 රිවිෂන් සැලැස්ම. හරිනේ? ඔයගොල්ලන්ට පන්තියට සෙට් වෙලා බලන්න ඕන නම් අපේ WhatsApp group එකේ දින එකට join වෙන්න. එහෙනම් අපි ජනවාරි 10 පන්තියෙන් හම්බෙමු.